ඉතින් මේ අපේ රටට ඇත්තටම ලොකු ව්‍යසනයක් වුණා ගම් වතුර එහෙම ඇවිල්ලා. ඉතින් ඊට කලින් මේ රෙකෝඩ් කරපු එකක් තමයි මම මේ එඩිට් කරලා දැම්මේ මගේ අලුත් YouTube channel එකට. මොකද මගේ කලින් තිබ්බ YouTube channel එක මට නැති වුණා. මොකද මගේ email එක නැතුණු නිසා මගේ මේ YouTube channel එක මට එකෙන් ගන්නත් බෑ. අනික email එකේ මට password එක එහෙම මතක නැහැ. ඒ නිසා මට ඒ channel එක මට නැති වුණා. මේ ඒ හින්දා ඉතින් මම ආයෙත් අලුතෙන් YouTube channel එකක් පටන් ගන්න කියලා හිතුණා, හදන්න ඕන කියලා හිතුණා. මොකද මම මේක කරන්නේ මගේ ආසාවට. ඒ හින්දා මම ඉතින් අලුතෙන් ආයෙත් YouTube channel එකක් හැදුවා. අපි ඉතින් එදා ගියේ මමයි හස්බන්ඩ්ුයි මගේ බබයි තමයි ගියේ. එදා නිවාඩු දවසක් නිසා ඉතින් හස්බන්ඩ්ටත් නිවාඩු හින්දා තමයි අපි ඉතින් ඇවිදින්න යන්න කියලා තීරණය කරේ. ඇවිදින්න යනවා කිව්වට ඉතින් මාලිගාවට තමයි යන්නේ. වෙන නම් කොහෙවත් යන්නේ නැහැ. මට ඉතින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. අපේ රටේ ගොඩාක් ලොකු ව්‍යසනයක් වුණානේ. ගම් වතුර ඇවිල්ලා, සුළි කුණාටු ඇවිල්ලා මිනිස්සුන්ට සෑහෙන නම් කරදර වුණා. ඒ කරදර හැම එකකටම කලින් තමයි මේ අපි ගියේ. දැන් ඉතින් මෙහෙම මේ වීඩියෝ එක දකිනකොට ඉතින් මට හිතෙනවා මොකද අපේ පාරවල සෑහෙන නාය ගිහින් කැඩිලා හැම තමයි තිබ්බේ. දැන් මේව දකිනකොට හිතෙනවා අනේ ඇත්තට මේ එදා වගේ නෙමෙයිනේ අද තියෙන තත්ත්වය. මිනිස්සු සෑහෙන්න දුක් විඳිනවා එහෙමයි කියලා. ඉතින් අපිට පුළුවන් විදිහට අපිත් උදව් කරා. මං කියන්නේ ඔයාලට පුළුවන් තරමින් ඔයාලට තියෙන දෙයක් අරගෙන ගිහින් මිනිස්සෙක්ට දෙන්න. එයාලා ඒ දේවල් ගන්නකොට මාර සතුටකින් ගන්නේ. මොකද අපේ අස්මනා අපිට මිනිස්සෙක්ට දෙයක් අරන් දෙනකොට මට ඒ අත්දැකීම තියෙනවා. මොකද මම මිනිස්සෙක්ට මට පුළුවන් විදිහට දෙයක් මේ අපේ ගමෙත් හිටියා මේ ඒ වගේම අසරණ වෙච්ච පවුල්. ඒ වගේ සමහරක් ඉතින් අපිට පුළුවන් එක පවුලකට දෙකට වගේ ඉතින් මම දුන්නා මට පුළුවන් විදිහට. එහෙම දෙනකොට මිනිස්සෙක්ගේ මූණ ඒ දේවල් දකිනකොට එයාලට ආය ඉන්න තැනක් නැහැ කියලා හැඟෙනකොට ඒ වගේ සෑහෙන දුකක් එයාලට එනවා. දැන් අපිට වුණත් අපේ තැනක් නැති වෙනකොට වෙන තැනකට ගිහින් ඉඳලා ආයෙත් ඒ තැනටම යන්න ඕන කියලා හිතෙනකොට අනේ මට යන්න තැනක් නැහැ නේද කියලා හිතෙනකොට සෑහෙන දුකක් ඇති වෙනවා. ඒ නිසා ඉතින් මං කියන්නේ ඔයාලට තියෙන තරමින් උදව් කරන්න. මට පුළුවන් විදිහට මම උදව් කරා. මගේ හස්බන්ඩ් උදව් කරා. හස්බන්ඩ්ගේ යාළුවෝ හැමෝම එකතු වෙලා හැම මිනිස්සෙක්ටම Tamanට තියෙන විදිහෙන් උදව් කරා. ඉතින් මම කියන්නේ ඔයාලටත් ඒ වගේම උදව් කරන්න කියලා. මොකද සෑහෙන මිනිස්සු සෑහෙන කට්ට කනවා. එදා වේලා හම්බ කරන් ඉන්න මිනිස්සු සෑහෙන දුක් විඳිනවා ඇති. ඉතින් මං කියන්නේ අපිට පුළුවන් විදිහට අපි උදව් කරමු නේද?
මේ වෙලාවේදී නම් ඉතින් අපි ඔතනින්ම තමා මල් එතකොට හඳුන් කූරු පහන් එහෙම ගත්තේ බලන්නකො සෑහෙන සෙනගක් ඉන්නවා. ඔයිට වඩා චූටි දරුවෝ අරගෙන ආවා. අපිත් ඔය උඩ හරියට ගියේ බොහොම අමාරුවෙන්. ඉතින් ඒ වෙලාවේ නම් ඉතින් කොහොම හරි ගිහිල්ලා මල් ටික හොඳට තියලා පූජා කරගත්තා. ඉතින් මං ඒවා නම් ගාථා කියන දේවල් නම් මම වඳින දේවල් නම් රෙකෝඩ් කරගත්තේ නෑ. මොකද අපි යන්නේ ශ්‍රද්ධාවෙන් දෙයක් කරන්න නම් ඒ දේ වලට කැමරාව උස්සගෙන ගිහිල්ලා ඒ දේවල් කරලා වැඩක් නැහැ. මේ වෙලාවේ නම් ඉතින් අපි වැඳලා කරලා ඇවිල්ලා දැන් ඔය පහන් එහෙම පත්තු කරන්නේ මේ හරිය තමා. මේ හරියේ පහන් එහෙම අපි පත්තු කරලා එහෙම තමා ආය ආවේ. දැන් ඔය පොඩි එක්කනට අර කෞතුකාගාරේ තියෙනනේ ඒ හරියට තමයි යන්නේ. මම ඒව වීඩියෝ කරේ නැහැ. මං හිතන්නේ ඒව වීඩියෝ කරන්නත් තහනම් වෙන්න ඕන. මං ඒව වීඩියෝ කරේ නැහැ. ඔන්න ඔතන තමයි පහන් හඳුන් කුරු එහෙම පත්තු කරන්නේ. ඇතුලේ පත්තු කරන්නේ නැහැ. ඔයාලා දන්නවා ඇති. ඉතින් මාලිගාවේ තියෙන සිටුේෂන් එක මං ඉතින් වීඩියෝ කර කර හිටියේ නැහැ. මට පුළුවන් දේවල් ටික මං වීඩියෝ කරලා ගත්තා. අන්න ඔතෙන්දී පොඩි එක්කන හරිම ආසයි. ඔය හරියට ගිහම ඔය පුකුණින් අරගෙන වතුර අරගෙන කකුල් දෙකට දාගන්නවා. කේක දේවල් කරනවා. ඉතින් එයා ඒ වෙලාව එතනින් නම් බොහොම අමාරුවෙන් අපි ගත්තේ. මේ තියෙන ඉතින් මාලිගාව වැල් බෝධිය. මේකටත් ගිහින් අපේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් ඒ හැම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලා අපි හැමදේම ඉතින් දාගත්තා. මේ වෙලාවේදී හැම දෙයක්ම කරගෙන දැන් ඉතින් ගෙදර යන්න තමා හදන්නේ. හැබැයි ඔය ගෙදර යනවා කියලා කිව්වට අපි ගෙදර යන්නේ නෑ. බලා ගන්න ඔයාලා ඉතින් ඉස්සරහට අපි මොනවද කරන්න කියලා. මේ වෙලාවේ නම් අපි ඔය ගෙදර ගිහිල්ලා උයන්න බෑ නිසා ඔය කෑම එහෙම අරගෙන යන්නේ. මං කෑම ගන්න ඒවා වීඩියෝ කරගත්තේ නෑ. මොකද එතන කෑම කක්කා මිනිස්සු හිටියා. එයාලගේ පර්සනල් එකක් තියන්න ඕනේ. ඒ නිසා මං ඒවා වීඩියෝ කරේ නැහැ.
ඕකනොත් දැන්. අපි දැන් ජූස් එකක් බොන්න කියලා ආවා. ගෙදර යනවා කියලා කිව්වට ගෙදර යවෙන්නෙම නෑ. දැන් ජූස් එකක් බොන්නවා පොඩි එකන ජූස් ඉල්ලන ඉන්නේ ඉවරයක් නෑ. ඒ හින්දා ජූස් එකක් බොන්න ආවා. නේ කටේ ගන්න. අනේ අප්පච්චිගේ අතර. මේ වෙලාවෙදින් පොඩි එක්කනා ජූස් ඉල්ලුවට ලොකු බබාලටත් ඉතින් ජූස් එක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය නැහැනේ. ඉතින් මම හස්බන්ඩ් මිහිළු කරනවා. පොඩි බබාට පිටි බබාට ඉව්වට මේ පොඩි එක්කනට නෙමෙයි අලි බබාටත් ඕනේ කියලා. බලන්නකො ළමයි මගේ සයිස් එක. අනේ ගණන් ගන්න එපානේ. ඔය ජීවිතේ ඉන්නකම් කාලා බීලා හොඳින් ඉන්න ඕන නේද ළමයි? දැන් ඉතින් ජූස් එක බොනවා. ඇත්තටම කිව්වොත් දැන් ඔය ජූස් එක මේ හෙදපසනේ කොහමද ජූස් එක බොන්නේ මම මේ රෙකෝඩ් නේ කරන්නේ වොයිස් නේ කරන්නේ මේ දැන් ඉතින් මට කට්ට කෙලවනවා ඇත්තටම මේක රහයි මොකද මං කවදාකවත් මේ අනෝද හැම මේ ජූස් එහෙම බොන්නේ නැහැ අනෝද කන්නේ නැහැ හස්බන්ඩ්ම තමා කිව්වේ අනෝද හරි රහයි එතකොට ජූස් එක හදලා බොන්න මේ ඇත්තටම රහයි එහෙමයි කියලා දවසක් එයාම අනෝද කෙඩලා මට ජූස් එකක් හදන්න කිව්වා මම මේක හදලා අනේ නියමයි නේද රහයි නේද කියලා ඇත්තටම රහගම දැන් ඉතින් ඒ ඉස්සරහට එයාලත් ගන්නකොට අනෝද එහෙම ගන්නකොට පොඩි එක්කනටත් තරම් දෙනවා මටත් තරම් දෙනවා මොකද ඇත්තටම අනෝද ජූස් එක බොනකොට අපේ ශරීරයට ගොඩාක් දේවල් වෙනවා ඇත්තටම ශරීරයට ගොඩාක් හොඳ දෙයක් තමයි මේ අනෝද කියන්නේ ඉතින් මම ඉතින් අනෝද ජූස් එක බොනවා දැන් වෙනදා නම් එහෙම නැහැ කොහේ හරි ගියපුවම එක්කෝ පපාය එකක් ගන්නවා නැත්තම් ඇත්තෙන්ම කිව්වොත් ගන්න පැෂන් ෆෘට් වගේ තමයි. හැබැයි දැන් නම් මම මේ දෙකම අඩු කරලා තියෙන්නේ. දැන් බොන්නෙම ඉතින් ඔය අනෝද එක තමයි. අනේ මේ ළමයි මම පම්පෝරි කියවනවා නම් නෙමෙයි. මම කියන්නේ මගේ රටට එන ඇත්තම දේවල් විතරයි. හොඳද? දැන් ඉතින් මේ ජූස් එකත් බීලා දැන් නම් ඉතින් දිගටම ගෙදර තමයි යන්නේ වෙන නම් කොහෙවත් යන්නේ නැහැ. හැබැයි පොඩි එක්කනටත් මෙයාගේ බෙහෙත් දේවල් ටිකකුත් ගන්න තියෙනවා. එතන ෆාමසියට යන්න ඕනේ. ඒක නම් අපිට අපේ ගෙදරට යන පාරෙම ෆාමසි එකක් තියෙනවා. එහෙන් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඉස්සරහට මාත් එක්ක රදින්න බලන්නකො මෙයාගේ විසේ පුදුම විසයක් තියෙන. මෙයාට නම් කැමරාවක් කොහේ හරි මොකක් හරි දෙයක් මේව කරලා තිබ්බොත් බබා යන්නෙම දුවගෙන එතනට. අනේ මන් දන්නේ කොහොමද බලන්නකො ඉතින්. බලාගෙන ඉන්න විදිය දැනුත් මේ වොයිස් කරනකොට කෑ ගහනවා. දැන් ඇත්තටම ගෙදර යනකම් ඉන්නේ.
මං කිව්වනේ ඉතින් මම කොච්චර කේක් හැදුවත් මට කේක් කන්න පුදුම ආසාවක් ආවා කියලා. ඇත්තෙම කිව්වොත් මට චොක්ලට් කේක් කෑල්ලක් තමයි කන්න ආසාවක් ආවේ. මේ ඇත්තටම රත්නායක බේකරියේ තියෙන මම මේ මොකක්වත් ප්‍රොමෝටයක් කරනවා නෙමෙයි. මේ රත්නායක බේකරියේ තියෙනවා ඇත්තටම රස මේ කේක් පීසස් මේ ඒවා ඇත්තටම මාර රහක් තියෙන. ඉතින් මට ඒක කන්න පුදුම කඩට ගිහිල්ලා වුණා මට දැනුත් මේ වොයිස් කරනකොටත් ඒ තරම් ඒ කේක් කෑල්ල රසයි. මට ඉතින් කන්න ආසාවක් ආවා. මං ඉතින් ඔය ඔක්කොම කන්නේ නැහැ. පොඩි එකනටත් තියෙනවා, හස්බන්ඩ්ටත් තියෙනවා. මං ඉතින් චූටි කෑල්ලක් කෑවා ඉතින්. ඇත්තටම මට ආසාවනේ තිබ්බේ. ඒ ආසාව යන්නේ කියලා ඉතින් හස්බන්ඩ් කොහොම හරි මට කේක් කෑල්ලක් අරන් දුන්නා. ඉතින් දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. දැන් තමා ඔන්න ගෙදරට ආවේ පොඩි එක්කනනේදී. එහෙනම් අදට මගේ vlog එක මම ඉවර කරනවා. ඉස්සරහට ඉතින් වෙන දේවල් පෙන්වන්න නෑ. ගොඩක් දේවල් වීඩියෝ කරගන්නත් බැරි වුණා. මොකද මේ ඒකේ මාලිගාව ඇතුලේ සෙනඟ ගොඩක් ඇති. ඒ හින්දා මට වීඩියෝ කරගන්න නම් බැරි වුණා ගොඩක්. ඉතින් අදට මම ගිහින් එන්නම්. එහෙනම් ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න.